ආයුබෝවන් අද අපි මේ විශ්ලේෂණයෙන් කතා කරන්න යන්නේ කොහොමද එකම එක ප්‍රාදේශීය සිදුවීමක් ෂණිකවම මුළු රටකම ජාතික මට්ටමේ කතිකාවතක් නිර්මාණය කරන්න කියන කාරණාව ගැනයි. මේ දිනවල ශ්‍රී ලංකාව ඇතුලේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක් තමයි විපක්ෂයේ දේශපාලනඥයෙකු වන විමල් වීරවංශ මහතා සහ පොලිසිය අතර ඇති වූ මේ උණුසුම් තත්වය. ජාතික රණවිරු අනුස්මරණ උළෙලක පෙරහුරුවක් අතරතුර සිදු වූ මේ සිදුවීම ඇත්තටම මුළු රටේම අවධානය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ එකම සිදුවීම පාර්ශවයන් කිහිපයක් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කෝණවලින් දකින්නේ කියලා. හරි. අපි කෙලින්ම මාතෘකාවට බහිමු. මේ මුළු සිදුවීමේම හදවත වෙන්නේ මෙන්න මේ ප්‍රධාන ප්‍රශ්නයයි. මේක නිකම්ම සාමාන්‍ය ආරක්ෂක කඩකිරීමක්ද? එහෙමත් නැත්නම් සැලසුම් සහගත දේශපාලනික මර්ධනයක්ද? මේ වාර්තා දිහා මැදහත්ව බලද්දී අපිට තේරෙනවා මේක ඒ තරම් සරල ප්‍රශ්නයක් නෙවෙයි කියලා. එක පාර්ශවයකට මේක නීතිය සහ සාමය පිළිබඳව ප්‍රශ්නයක්. හැබැයි අනිත් පාර්ශවයට මේක පැහැදිලිවම දේශපාලනික පල්ලිගැනීමක්. මේ ප්‍රතිවිරෝධය තමයි මේ විශ්ලේෂණය පුරාවටම අපිට දැක ගන්න ලැබෙන්නේ. පළවෙනි කොටස. අනුස්මරණ උළෙලේ ගේටුම. ඒ කියන්නේ මේ ගින්නට මුල. මේ සිදුවීම් දාමය ගලාගෙන ගිය විදිහ අපිට ඊටාම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. පළමුව ජාතික රණවිරු අනුස්මරණ උළෙලේ පෙරහුරු කටයුතු ආරම්භ වෙනවා. මේ වගේ තැනක් චනි ඊටාමත් සංවේදී සහ දැඩි ආරක්ෂාවක් තියෙන්න ඕනේ තැනක්. දෙවනුව විමල් වීරවංශ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් එතනට පැමිණෙනවා. ඊට පස්සේ එතන රාජකාරියේ හිටපු පොලිස් නිලධාරීන් සහ මේ පිරිස අතර ගැටුමක් එමෙ නැත්නම් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ සිදුවීම් අනුපිළිවෙල ගැන ඇත්තටම කවුරුත් තර්ක කරන්නේ නැහැ. හැබැයි මේ ගැටුමේ සැබෑ ස්වභාවය කොයි වගේද කියන එක ගැන තමයි දැන් ලොකුම අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. දෙවනි කොටස. පරස්පර විරෝධී කතාන්දර දෙකක්. මේකට අපිට කියන්න පුර රෂෝමොන් බලපෑම කියලා. දැන් මේ කාරණාවේදී ඇත්තටම සිද්ගන්නාසුළු දේ තමයි මේ පාර්ශ්ව දෙකේ ප්‍රකාශය අතර තියෙන අතිශය පැහැදිලි පරස්පරතාවය. එක පැත්තකින් පොලිස් වාර්තා කියන්නේ මේ පිරිස රාජකාරියට බාධා කළා, නිලධාරීන්ව ශාරීරිකව තල්ලු කළා, වගේම ඉතා සංවේදී හමුදා අනුස්මරණ කටයුතුකදී බාධා කළා කියලයි. ඒත් අනිත් පැත්තෙන් විපක්ෂයේ ස්ථාවරේ මීට සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන් කියන්නේ මේ සිදුවීම දේශපාලන වාසිතක විශාල කරලා පෙන්නනවා කියලයි. ඒ වගේම මේක දේශපාලනික ඉලක්ක කිරීමක් සහ රජය විවේචනය කරන අයව නිහඬ කිරීමේ උත්සාහයක් විදිහටයි ඔවුන් දකින්නේ. බලන්න එකම සිදුවීමක්. හැබැයි කතාන්දර දෙක සම්පූර්ණයෙන්ම දෙපැත්තක. අනිත් කාරණේ තමයි මේක ඩිජිටල් යුගයේනේ මේ සිදුවීමත් එක්ක ලංකාවේ සමාජ මාධ්‍ය හරියට ලැබුගින්නක් වගේ පැතිරෙන්න ගත්තා. එක එක විදිහට සංස්කරණය කරපු වීඩියෝ දර්ශන, කටකතා සහ එකිනෙකට වෙනස් ඇසින්දුරු සාක්ෂි අන්තර්ජාලය පුරාම හුවමාරු වුණා. මේ නිසා ඇත්තට මෙතන මොකද්ද වුනේ කියලා පැහැදිලිව තේරුම් ගන්න එක ස්වාධීන නිරීක්ෂකයෙකුට උනත් අතිශයින්ම අමාරු කාර්යයක් වෙලා තියෙනවා. තුන්වෙනි කොටස දේශපාලන ප්‍රතිරූපය. ඇත්තටම කවුද මේ විමල් වීරවංශ? මේ සිදුවීමට මේ තරම් විශාල අවධානයක් ලැබෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මේකට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රධාන චරිතය. විමල් වීරවංශ කියන්නේ වසර ගණනාවකින් ශ්‍රී ලංකා දේශපාලනයේ ඇතුළේ ඉන්න ඉතාමත් ප්‍රබල සහ හණ නගන විපක්ෂ නියෝජිතෙක්. ඔහු නිරන්තරයෙන්ම රජයේ ප්‍රතිපත්ති, විදේශීය බලපෑම්, ආර්ථික තීරණ සහ ජාතික ආරක්ෂාව ගැන දැඩි ලෙස කතා කරනවා. මේ නිසා මොහුගේ ක්‍රියාකලාපයන් වලට ආධාරකරුවන්ගෙන් වගේම විරුද්ධවාදීන්ගෙන් ලැබෙන්නේ ඊටමන් දැඩි ප්‍රතිචාර. ඉතින් මේ වගේ පසුබිමක් තියෙන චරිතයක් අතින් මේ වගේ ගැටුමක් ඇති වුණාම ඒක ක්ෂණිකවම මුළු රටේම අවධානය දිනා ගන්න එක අහන්නත් දෙයක් නෙවෙයි. හතරවෙනි කොටස. දැඩි ලෙස ද්‍රවීකරණය වූ જાතියක්. අපි මේකේ සාර්ව වටපිටාව ටිකක් බලමු. දැන් අපි මේ ප්‍රාදේශීය සිදුවීමෙන් චුට්ටක් ඈතට ගිහින් රටේ විශාල චිත්‍රය දිහා බලමු. මේ වගුවෙන් පෙන්වන විදියට ශ්‍රී ලංකාව මේ වෙලාවේ ගමන් කරන්නේ ඉතාමත් සංකීර්ණ වටපිටාවක් හරහා. ආර්ථික වශයෙන් ගත්තොත් ජීවන වියදම ඉහළ යාම සහ ආයෝජක විශ්වාසය නැවත ගොඩනැගීමේ දැඩි අභියෝගයක් තියෙනවා. දේශපාලනික පැත්තෙන් ආණ්ඩුව සහ විපක්ෂය අතර තියෙන ඉතාමත් උණුසුම් තරඟකාරීත්වයක්. ඒ වගේම සමාජීය වශයෙන් මහජනතාවගේ කලකිරීම සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පැතිරෙන කටකතා නිසා ලොකු පීඩනයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් රටක් මේ වගේ අස්ථාවර ගමනක යෙදෙනකොට දේශපාලන ස්ථාවරත්වය කියන එක අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ වගේ පරිසරයක මේ වගේ එක ගැටුමකට කොයිතරම් දුරක් යන්න පුළුවන්ද කියන එක අපිට පැහැදිලි. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි මේක. ප්‍රධාන දේශපාලන චරිතයක් සම්බන්ධ වන කුඩා ගැටුමකට උනත් මේ වගේ වටපිටාවක් ඇතුලේ ක්ෂණිකව ජාතික මට්ටමේ අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්. ජනතාව ආර්ථික ප්‍රශ්න වලින් සහ දේශපාලනික පීඩණයෙන් ඉන්න වෙලාවක මේ වගේ පුංචි සිදුවීමක් වුණත් මුළු සමාජයම එකම දේශපාලන ගින්නකට ඇදලා දාන ප්‍රමාණවත්.
පස්වෙනි සහ අවසාන කොටස මින් ඉදිරියට කුමක් සිදුවේවිද? ඒ කියන්නේ ඉදිරි පරීක්ෂණ කටයුතු. මේ සිදුවීමෙන් පස්සේ ඉදිරියට මොනවා වෙයිද කියලා දැන් හැමෝම බලාගෙන ඉන්නවා. දැනට මේ පියවර කිහිපේ තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. පළවෙනි පියවර විදිහට සිදුවීම වෙලාවේ එතන හිටපු අයගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගන්නවා. දෙවෙනි පියවර විදිහට බලධාරීන් තීරණය කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා ගොනු කරනවාද නැද්ද කියන එක. තුන්වෙනි පියවර තමයි නිල සාක්ෂි එළියට එනකම් මහජනතාව බලාගෙන ඉන්න එක. මේ වෙලාවේදී ස්වාධීන නිරීක්ෂකයන් කියන වැදගත්ම දේ තමයි කලබල නොවි පූර්ණ සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් වෙනකම් කිසිම දේශපාලක නිගමනයකට එළඹෙන්න එපා කියන එක. අවසාන වශයෙන් මේ ප්‍රශ්න එක්ක අපි මේ විශ්ලේෂණය නිමා කරමු. පරීක්ෂණ ඉදිරියට යද්දී මේ හෙළිවෙන සත්‍ය විසින් මේ බෙදී යාම නැති කරාවිද? එහෙමත් නැත්නම් දේශපාලනික ධ්‍රුවීකරණය තවත් ගැඹුරු කරාවිද? ඇත්තටම ශාරීරික ගැටුමක් වුණාද? රාජකාරියට බාධා කළාද? නැත්නම් මේක හුදෙක්ම දේශපාලනික වාසි සඳහා පාවිච්චි කිරීමක්ද? මේ නීතිමය ක්‍රියාදාමයේ ඉදිරියට යන විදිය ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන ස්ථාවරත්වයට ඉතා තීරණාත්මක බලපෑමක් කරනවා නොඅනුමානයි. ඉතින් මේ අපි තාමත් අවධානයෙන් යුතුව නිරීක්ෂණය කළ යුතු තත්ත්වයක්.